හයි බෝවන් ඉතින් කොහොමද යාළුවනේ අද පොඩි වීඩියෝ එකක් ගෙන්න හිතුවේ මාලදීනේ අපි මංගඩ කරන්න බෝට් එකක මේ තියෙන වගේ බෝට් එක මේවට කියන්නේ දෝනි කියලා මෙහි මම ඔයාලට පස්සේ පෙන්නන්නම් මේක ඇතුළේ විස්තරේ වැදගත් වෙයි කියලා හිතන අය බලන්න අපි ලෝඩ් එකක් අරගෙන කොහොමද වෙන අයිලන්ඩ් එකකට යන්නේ ලෝඩ් එක ලෝඩ් කරන තැන ඉඳලා පොඩි වීඩියෝ එකක් දාන්න වැදගත් වෙයි කියලා හිතන අය වීඩියෝ එක බලන්න එහෙනම් වීඩියෝ එකෙන් හම්බෙමු මෙහෙම තමයි යාළුවනේ අපි පිටත් වෙන්න යන්නේ දැන් අපේ මේ වගේ ලොකු නගිනියක් තියෙනවා යට මේ දාලා තියෙන එක මේ මුහුද යටට අපි කොහේ හරි නවත්තද්දී අනිවාර්යෙන් මේ නගිනිය දාලා තමයි නවත්තන්නේ මේ අපි ජගයියා ඉන්නවා මේ අපි දැන් පිටත් වෙන්න යන්නේ අපේ බෝට් එකේ 4 දෙනෙක් ඉන්නවා දැන් කප්පි උඩින් මේ එන්ජින් එක ස්ටාර්ට් කරලා තියෙන්නේ දැනින් තමයි අපි තෙල් ෆිල් කරගන්නේ අපේ බෝට් එකට මුලින්ම අපි තෙල් ගහන තැනට තමයි ඇවිල්ලා ඉන්නේ මේක ඉන්දියන් කම්පැනි එකක් මෙතනින් තෙල් ගහගෙන අපි යනවා ඊළඟට වතුර ගහන්න. යන්න හදන්නේ වතුර ගහන්න. මෙහෙම තමයි දෝනියේ ඇතුළ තියෙන්නේ. බලන්න පේනවා ඇති. අපේ කැප්ටන් තමයි අරන් යන්නේ දෝනිය. අපිට දවස් දෙකක වගේ ගමනක් තමයි යන්න තියෙන්නේ. මේ තියෙන්නේ මේ අයිලන්ඩ් එකට කියන්නේ තිලාපුෂි. අපි දැන් පිටත් වෙලා තියෙන්නේ. මේ විදිහට තමයි අපි යන්නේ. ඉතුරු ටිකත් බලමු ඉස්සරහට. මෙන්න මේ විදිහට තමයි අපේ බෝට් එකට මේ බඩු ලෝඩ් කරන්නේ. අපි ගොඩක් වෙලාවට ගල් වැලි වගේ දේවල් ගෙනිනවා, රෙස්ටෝරන්ට් වලට බඩු ගෙනිනවා. මේ ගොඩක් අවුව වැඩි ඒකයි මේ විදිහට මාක්ස් එකක් දාගෙන ඉන්නේ. මේ විදිහට තමයි මේ බඩු ලෝඩ් කරන්නේ. මේ ක්‍රේන් වලින් ඒ කට්ටිය ලෝඩ් කරලා දෙනවා අපිට. ඔයාලට වෙනවාදී දැන් අපි ලෝඩ් කරලා ඉවරයි භාගයක් විතර දැන් මේකේ තියෙන ගල් වැලි කම්බි තමා තව සිමෙන්ති වගේක් ලෝඩ් කරන්න දිනවා මේකට ඊට පස්සේ අපි හෙට උදේ තමයි පිටත් වෙන්නේ හෙට උදේ මෙහෙන් පිටත් වෙනවා අයිලන්ඩ් එකට හෙට උදේ වීඩියෝ එකකින් එන්න ලස්සනට ඉර වැහැගෙන යනවා දැන් මාලදීනට ලස්සනයි අපි තාම ඉන්නේ තිලාපුෂි වල හෙට උදේ වීඩියෝ එකකින් එනකම් ඊළඟ වීඩියෝ එකකින් හම්බෙමු එහෙනම් හැමෝටම ආදරේ ජය වේවා